නතිකා රසායනගේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ජෙලි වලින් පුඩින් එකක් හදන හැටි තමයි කියලා දෙන්න යන්නේ. මේක මම පාට දෙකකට හදන්නේ. කිරි රසට, ඒ වගේම ස්ට්‍රෝබෙරි රසට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වෙනද වගේම මට subscribe එකක්, like එකක්, ඒ වගේම share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපි පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා. ජෙලි පුඩින් එක හදන්න අද එකතු කරගත්ත කිරි පිටි. ඔයාලා fresh milk උනත් ගන්න පුළුවන්. මම කිරි පිටි වතුර මිලිලීටර් 600කට හැඳි 9ක් එකතු කරලා දිය කරලා තමයි මෙන්න භාජනයකට එකතු කරගත්තේ. ඒකට මම සීනිත් එකතු කරගන්නවා. සීනි හැඳි 6ක්. ඔයාලා රස අනුව සීනි එකතු කරගන්න. මේකට ලුණු චූට්ටකුත් එකතු කරගන්න. ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණය ලුණු ඇති. දැන් මම ජෙලටින් හැඳි දෙකත් ඒකටම එකතු කරා. ඔයාලා මේ ජෙලටින් ටික වතුර එක්ක දිය කරලා අරගෙන එකතු කරගත්තටත් කමක් නෑ. මොකද කැට කැට වගේ හැදෙන්න පුළුවන් නේ. ඒක නිසා දැන් අපි මේක විනාඩි 10ක් වගේ හොඳට මීඩියම් ගින්දරේ මෙන්න මේ විදිහට හැඳි ගන්න ගමන් අපි උතුරව ගන්න ඕනේ. මේක චුට්ටක් උකු වේගෙන එනකොට අපි ලිප ඔෆ් කරලා නිවෙන්න තියමු. දැන් මම ඒ අතරතුරේ අපි භාජනය හදාගන්න හදන්නේ. තෙල් ටිකක් ගාලා මෙන්න මේ විදිහට භාජනය වටේ ඒකත් හදලා පැත්තකින් තියලා මම මෝත ජෙලි එකේ ස්ට්‍රෝබෙරි රස ජෙලි එක තමයි අරගත්තේ. අපි ඒකත් පොඩ්ඩක් තියකලා ඒකත් නිවෙන්න තියෙනවා. දැන් ඔන්න මගේ කිරි එක නිවිලා තියෙන්නේ. දැන් මම මේක එකතු කරලා ෆ්‍රිජ් එකට දාලා හයි වෙන්න තියෙනවා. හොඳට හයි වුණාට පස්සේ තමයි අපි අපේ ස්ට්‍රෝබෙරි රස ජෙලි එක එකතු කරන්නේ. අපි පාට දෙකකටනේ හදන්නේ. ඒක නිසා මේක හොඳටම හයි වුණාම මේ ස්ට්‍රෝබෙරි රස ජෙලි එකත් හොඳටම නිවුණාට පස්සේ තමයි අපි මේකට එකතු කරන්නේ. ඔන්න දැන් ඒකත් එකතු කරලා අපි නැවත ෆ්‍රිජ් එකේ තියෙන එක හයි වෙනකම්. හොඳට හයි වුණාට පස්සේ තමයි අපි කෑලි කපන්නේ. ඔයාලට පේනව නේද? මෙන්න මේ වගේ ගානට හයි වුණාම අපි කෑලි වෙන් කර ගන්න ඕනේ. මේ පුඩින් එක හරිම රසයි. පාටියක් වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් ඔයාලට. ගෙදරට කවුරු එන වෙලාවට, ඒ වගේ වෙලාවට හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. යහපත් හෙට දවසක්.